හරි අපි දැන් ඉන්නේ ජංජාගේ සිටි එකේ. දැන් මම ස්ටේෂන් එකෙන් ඇවිල්ලා මෙතන ඉඳන් ඉන්න තැනට යන්න මීටර 900ක් වගේ තියෙනවා. ඉතින් මම ටැක්සියක් ගන්න නැතුව මෙහෙම ඇවිදින්න කියලා බැලුවේ. මෙහෙට මාර විදිහට සීතලයි. මම හිතුවේ නෑ මෙච්චර සීතලයි කියලා. මේ දවස්වල මම කලින් ගිය සතියේ වැස්සා හොඳට. ගිය සතියේ වැහලා දැන් පොඩ සීතල වැඩි. What's up guys? ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ Nomadic Vibe YouTube channel එකට. කලින් වීඩියෝ එකේ පැය 19ක train ride එකකට පස්සේ අපි ආවේ චයිනාවල හුනාන් province එකේ තියෙන ජංජාජිය කියන famous city එකට. හරි මම ඔයගලන්ට දෙන පළවෙනි ටිප් එක තමයි අනිවාර්යයෙන්ම මේ වගේ ගමනක් යනවා නම් හොඳ රිසර්ච් එකක් කරන්න ඕනි. කලින් ගියපු කට්ටියගේ වීඩියෝස් බලලා එතකොට යන්න තියෙන තැන් ඊගෙන හොඳ අයිඩියාවක් ඔයාගාව තියෙන්න ඕනේ. ජංජාජිය වල main attraction දෙකක් තියෙනවා. එකක් තමයි ටියන්මන් mountain එක. අනිත් එක තමයි national forest එක. ඉතින් ටියන්මන් mountain එක තියෙන්නේ ජංජාජිය city එක ළඟමයි. ඒක කියන්නේ කේබල් එක ළඟමයි. හැබැයි national forest එක තියෙන්නේ ටිකක් දුර කිලෝමීටර් 50ක් වගේ යන්න ඕනේ. ඉතින් සමහරට ඕගොල්ලන් මෙහෙ ඉන්න දවස් ගන්න වැඩි වෙන්න පුළුවන්. සමහරට අඩු වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඕගොල්ලන්ගේ travel plan එක හදන්න ඕනි මේ තැන් දෙක බේස් කරගෙන. මේක මගේ දවස් 5ක solo trip එකක්. ඇත්තම කිව්වොත් මේ city එක දවස් 5කින් explore කරනවා කියන එකත් මාරම challenge එකක්. මොකද හරියට බලුවොත් සති දෙකක්වත් ඕනි නිදහසේ හැමදේම බලන්න. ඉතින් මම ගොඩක් දුර ඉඳන් ආවේ. මගේ time එක limited, මගේ budget එකත් limited. ඉතින් බලමු අපිට කොච්චර success කරගන්න පුළුවන් වේද කියලා මේ trip එක. මේ ගමනින්ට සතියකට කලින් මම trip.com එකෙන් ඔක්කොම හොටෙල්ස් ටික බුක් කරගත්තා. මගේ ප්ලෑන් එකේ විදිහට පළවෙනි නයිට් එකයි අන්තිම නයිට් එකයි ඉන්නේ මම එකම හොටෙල් එකේ. ඒකට මම ජංජාජිය සිටි එකේ ටියන්මන් මවුන්ටන් කේබල් වේ එක ළඟම තියෙන හොටෙල් එකක් තෝරගත්තා.非常漂亮，谢谢。那这边 WiFi 名称就是房间号，好，密码是8个8， 8个8，对，投影仪带会员，带 VIP，好好，想干什么都可以啊。好好好，有问题的话就微信联系。哦，可以，谢谢。එයාමට කිව්වේ රූම් එකේ Wi-Fi password එක. ඉතින් මට තව මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් එයාට මැසේජ් කරන්න කියලා. දැන් නම් සුපිරිය. ඊට වඩා ඇත්තටම හොඳයි. මරු. वॉशरूम में बोलो शायद තියෙනවා හරි මේකුත් තියෙනවා දිග ඇති nice boys 왜 이게 너 샷이야? 볼까? 아, 谢谢。셰프. 네, 你好。 හරි ඔයගොල්ලන් කියන්න බලන්න ඔයගලන්ට මේ හයිවේ එක හදලා තියෙන විදිහ දැක්කම මොනවද හිතෙන්නේ කියලා. පිස්සු හැදෙනවනේ. කොහොම හරි අපි දැන් මේ යන්නේ ජංජාජියේ වෙස්ට් ස්ටේෂන් එකට. අද මට ඉතුරු වෙලා තියෙන වෙලාවත් එක්ක මම කල්පනා කරා මම කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු තැනක් බලන්න යන්න. 86块钱啊，好配，哪里配？对，OK。 ජංජාජිය වල ඉඳන් කිලෝමීටර් 80ක දුරකින් තමයි මේ තැන තියෙන්නේ. ඉතින් අපිට ඉතින් යන්න තියෙන්නේ බුලට් ට්‍රේන් එකේ. ඉතින් බුලට් ට්‍රේන් එකේ විනාඩි 20ක් වගේ තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනව නේද චයිනාවල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක මොන ලෙවල් එකේද තියෙන්නේ කියලා.
ආවා මං හෙට ටියන්මන් ටියන්මන් මවුන්ටන් එක බලන්න යනවා එතකන් දැන් මම ප්ලෑන් කරේ ජංජර්ජියාවල ඉඳන් ෆෝරොන් කියන සිටි එකට යනවා. ඉතින් ෆෝරොන් කියන්නේ මාර ලස්සන සිටියක්. මම ඉස්සලාම ජංජර්ජියාවේ වෙස් ස්ටේෂන් එකට ආවා. එතන ඉඳන් බුලට් එක ගන්නවා විනාඩි 20ක් තියෙන්නේ ෆෝරොන් සිටි එකට. ඉතින් ෆෝරොන් සිටි එකට ගිහිල්ලා ඊට පස්සේ ඒක බලලා ඊට පස්සේ 9 කාලට ආයි ට්‍රේන් එක තියෙනවා ආපහු ජංජර්ජියාවලට. ඊට පස්සේ ඒ යනවා. ඊට පස්සේ පළවෙනි දවසේ ওই විදිහට ඊට පස්සේ හෙට උදේ අපි යනවා ටියන්මන් වලට. ඉතින් ওই විදිහට තමයි ප්ලෑන් කරේ. බලමු. හරි අපි ඇවිල්ලා ඉන්නේ ෆෝරොන් ටවුන් එකේ එන්ට්‍රන්ස් ගේට් එක ළඟට. මේ ගහලා තියෙන්නේ මේ තියෙන්නේ ෆෝරොන් ටවුන්, a famous historical and cultural town in China. national A4 level tourist attraction එකක්. A4 කොහොමද දන්නේ? ඒගොල්ලෝ රේට් කරන්නේ කොහමද A4 කියලා තියෙන්නේ. ඉතින් ඒක තමයි. අතන තමයි ගේට් එක තියෙන්නේ. අතන මම හිතන්නේ අපි ටිකට්ස් ගන්න ඕනේ ඔක්කොටම කලින් අතනින්. අතන තියෙන ෆෝරොන් ටූරිස්ට් සර්විස් සෙන්ටර් එක ගිහිල්ලා බලමු. මෙතන එන්ට්‍රන්ස් ටිකට් එක යුවන් 108යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 4800ක් වගේ. මට පොඩි දෙයක් මිස් වුණා. මොකද මේ වගේම ටූරිස්ට් සෙන්ටර් එකක් තියෙනවා ෆෝරොන් ස්ටේෂන් එකේ. ඉතින් එතනින් ඕගොල්ලන් ටිකට් එක ගත්තොත් ඒත් ඒ ගානම තමයි. හැබැයි ඒගොල්ලන් ස්ටේෂන් එකේ ඉඳන් සීනික් ඒරියා එකට ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් දෙනවා. අපිට මැප් එකයි ටිකට් එකයි හම්බ වුණා. ඒගොල්ලන් කිව්ව විදිහට මේ ටිකට් එක දවස් 3ක් වැලිඩ්. 请正对服务，请通行。 මේ ෆෝරොන් ඒන්ෂන් ටවුන් එකට අවුරුදු 2000ක ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ ටවුන් එකේ ස්ට්‍රක්චර් එක මාර ලස්සනයි. ඔයාලට හැමතැනම බලා ගන්න පුළුවන් දිය පාරවල් තියෙනවා. එතකොට දිය ඇලි හරිම ලස්සනයි. චයිනාවල ගොඩක් මේ වගේ ඒන්ෂන් ටවුන්ස් තියෙනවා. ඔයගොල්ලන්ට මතකද අපේ චොන්ග්චින් ට්‍රැවල් සීරීස් එකේදී අපි පෙන්නුවා හොන්යාදෝ. ඉතින් ඒ වගේම තමයි මේ ෆෝරොන් කියන්නේ චයිනාවල තියෙන යුනික් ඒන්ෂන් ටවුන් එකක්. ඔයගලන්ට පේනවද මම මේ යන පාරේ මගේ වම් අත පැත්තේ තියෙන ඔක්කොම වගේ රෙස්ටොරන්ට්ස් and hotels. මේ රෙස්ටොරන්ට්ස් වල එහා පැත්තේ තියෙන view එක ගැන ආයේ කියලා වැඩක් නැහැ. මාරම ලස්සනයි. අයිකනික්ම view එක ෆෝරොන් ටවුන් එකේ තියෙන. මම එද්දිම හිතාගෙන ආවේ අනිවාර්යෙන්ම රැට ගිහිල්ලා මොන හරි කාලා ෆොටෝස් එහෙම අරගෙන එනවා කියලා. හැබැයි මේගොල්ලන් මේ මෙනු කාඩ්ස් එළිය තියාගෙන ඉන්නවා. පේන විදිහට නම් කෑම එහෙම මාර ගණන්. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේ හොටෙල්ස් එහෙමත් මාරම ගණන් ඇති. අපි රැට ඇවිල්ලා බලමු. මොකද දැන් ඇත්තටම කියලා තීරමක් නැහැ. රෑ වුණාම තමයි ලස්සන. ඉතින් මටත් මෙහෙම ඇවිදගෙන යද්දි හිතුණ දෙයක් තමයි ඇත්තට මේ දිය ඇලි මේ දිය පාරවල් මේගොල්ලන් හදපු ඒවාද නැත්නම් ස්වභාවිකද කියලා. පුදුම වෙන්න ඕනි දේ තමයි මේක මොඩර්න් තීම් පාක් එකක් නෙමෙයි. මේ දිය ඇලි දිය අගල් හැම දෙයක්ම 100%ක් ස්වභාවිකයි. මිනිස්සු මේ පරිසරයට අනුවර්තනය වෙලා මේ පරිසරයට කිසිම හානියක් කරන්නේ නැතුව අවුරුදු ගාණක් තිස්සේ ටිකෙන් ටික හදාගත්ත නගරයක් තමයි මේ ෆෝරොන් ඒන්ෂන් ටවුන් කියන්නේ.
හරි ඉතින් දැන් මම ඇවිල්ලා ඉන්නේ ඔයගලන්ට ෆෝරම් සිටි එකටයි මම ආවේ කියලා පෙන්නන්න. ඒ මෙන්න මේ වීව් එක. රෑවෙනවත් එක්කම ෆෝරම් ඇත්තටම දිව්‍ය ලෝකයක් වෙනවා. මට ෆීල් වුණේ මේ විදිහට. මේ කාම් මියුසික් එතකොට ලයිට්ස් මිනිස්සු ඇත්තටම විඳිනවා. කිසි සද්දයක් නැහැ. ඒගොල්ලන්ගේ පාඩුවේ ඇත්තටම මාරම ෆීලිං එකක් එන්නේ. මේ වයිබ් එක හරි රොමැන්ටික්, හරි පීස්ෆුල් වයිබ් එකක් තියෙන්නේ. ඇත්තටම මට ඒක වචන වලින් විස්තර කරන්න බෑ. මට කියන්න තියෙන්නේ මාරම ලස්සනයි. ඉතින් ෆෝරම් වල තියෙන මේන් ඇට්‍රැක්ෂන් එක තමයි මේ දිය ඇල්ල. මේක මීටර් 60ක් උසයි, මීටර් 40ක් පළලයි. දිය ඇල්ලේ තියෙන විශේෂත්වයක් තමයි අපිට මේ දිය ඇල්ල පිටිපස්සෙන්, ඒ කියන්නේ ඇතුලෙන් ඇවිදගෙන යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු මොන වගේද එක්ස්පීරියන්ස් එක කියලා. කලින් කිව්වද මේ ස්ට්‍රීට් එකේ තියෙන ඔක්කොම මේ සයිඩ් එකේ තියෙන රෙස්ටොරන්ට් වල මේ කෑම පට්ට ගණන් වැඩි. ඒ කියන්නේ ඒගොල්ලන් ඒ වැඩියයි මෙන්න මේ වීව් එක. මේ ෆෝරම් වල තියෙන අල්ටර්නේටිව් ප්ලේස් එක ක්ලිනික් ඒරියා එක ඉතින් මේක හින්දා. හැබැයි මට ඕනිකම තිබ්බ මේ වීව් එකට අවිල්ලා ගන්නත් පොඩ්ඩක් මොන හරි කාලා එන පොඩ්ඩක් මේව කරන්න. හැබැයි අම්මා ගිනි ගන්න ෂෝක්. මම මේක දැක්කම හොඳයි. ඊට පස්සේ ඉතින් හොයලා මම මොනවද දන්නේ නැහැ. මොනවද ඇහුවේ නැහැ. තිබ්බ අඩුමෙන් ගත්තා. ටෝෆු හරි මොකක් හරි එහෙම ඇක්චුලි කිව්වා. රහත් දන්නේ බලමු. කන්න පුළුවන්. මේ අතර මේ රහයි. හරි.
හරි ඉතින් ඔය විදිහට තමයි ජං ජජේ ට්‍රිප් එකේ මගේ පළවෙනි දවසේ ඉවර වෙන්නේ. ෆෝරොන් සිටි එක ආවා බැලුවා එක්ස්පීරියන්ස් කරා මාරම ලස්සනයි. ඒ කියන්නේ කියලා වැඩක් නැහැ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. නයිට් ලයිෆ් එක අර කොහොමද කියන්නේ මාර පීස්ෆුල් වයිබ් එකක් තිබ්බේ. ඉතින් කොහොම හරි හෙට අපි යනවා ටියන්මන් ෂාන් ස්වර්ගයේ දොරටුව බලන්න යන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න හැමෝටම පීස්.